නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේගේ ඉතිහාසය ලංකාවේ යාපනය එවත් මණිනාග දිවයිනේ සිදු පුවත් කිහිපයක් පිළිබඳව තමයි සඳහන් කරන්නේ. ආචාර්ය පෝල් පීරිස් මහතා මේ විදිහට පෙන්වා දෙනවා. එතුමා නාගදීපය හා යාපනයේ නෂ්ටාවශේෂ කියලා ලිපියක් සකස් කරලා තියෙනවා. එහිදී එතුමා ප්‍රකාශ කරනවා නාගදීපය කියලා කියන්නේ වර්තමාන යාපනයේ අර්ධද්වීපයයි. නාගදීපය කියලා කියන්නේ වර්තමාන යාපනයේ අර්ධද්වීපයයි. ඒකට ඒක අර මුහුදෙන් එහා තියෙන දූපත නෙවෙයි, වර්තමානයේ වඳින්න යන දූපත නෙවෙයි. නමුත් ඒ යාපනයට උඩින් තියෙන දූපත් 12ම බෞද්ධයෝ හිටියේ, විහෙර විහාර තිබුණේ, භික්ෂුන් වහන්සේලා හිටියේ. ඒ සියල්ලම අතීතයේ බෞද්ධයන්ගෙන් පිරී පැවතුණා. නාගදීපය කියලා කියන්නේ යාපනයේ අර්ධද්වීපයේ බව නිසක ලෙසම සඳහන් වෙනවා වල්ලිපුරම් තඹසන්නසේ. වල්ලිපුරම් තඹසන්නසින් ඒක තහවුරු කරලා තියෙනවා. ඒ නකදිව කියලා කියන්නේ නාගදීපය බව සඳහන් වෙනවා. ඒ නිසක ලෙසම හඳුනාගෙන තියෙනවා. නකදිව කියලා කියන්නේ නාගදීපය. එහෙම නැත්නම් මණිනාග දිවයින. එසේත් නැත්නම් නාගදීපය. අලිමංකඩට උතුරෙන් ඇති ප්‍රදේශ තමයි උත්තරපස්ස කියලා කියන්නේ. උත්තරපස්ස හෙවත් මණිනාග දිවයින තමයි අලිමංකඩට උතුරෙන් පිහිටලා තිබෙන්නේ. නාගදීපේ බෞද්ධ ඉතිහාසය බුදුරජාන් වහන්සේ ලංකාවට වඩින්නට ඉස්සෙල්ලත් තොරතුරු අපේ පොත්වල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩින්නටත් පෙර පුවතක් සඳහන් වුණා. මොකක්ද මේ පුවත? අතීතයේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් නාගදීපයේ කිරිපලු ගසක් යට දානය වළඳලා වැඩ සිටියා. දානය වළඳමින් වැඩ සිටියා. එහි සිටිය මිනිස්සෙක් පසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. එතකොට මේ සඳහන් වෙන්නේ කුමක්ද? අපේ බුදුරජාණන් වහන්සේ වරින් පහළ වෙන්නටත් පෙර යාපනයේ හෙවත් යාල්පානම් හෙවත් මණිනාග දිවයිනේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. තවත් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින්නට පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේලා කීප නමක් පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. මොකද්ද ඒ? කාවන්තිස්ස රජුරු අතීත භවයක, දුටුගැමුණු රජුරුවන්ගේ තාත්තා වුණු භවයේ නෙවෙයි, අතීත භවයක පසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමේ පුවතක් සඳහන් වෙනවා. ලංකාවේ වයඹ පළාතේ මහගිරිල්ල කියන ගමේ ගල්තලාවක පළමුණු සියවසට අයත් සෙල්ලිපියක දසවන පසේ බුදුරජාණන් වහන්සේගේ ස්තූපය බව සඳහන් වෙනවා. ඒතර පුරාවිද්‍යා තොරතුරුකුත් පවතිනවා පසේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ වැඩ සිටිය බවට. පසේ බුදුරජාණන් වහන්සේලා ජනිත වන්නේ අබුද්ධෝත්පාද කාලවල. බුදුරජාණන් වහන්සේ පහළ වන කාලයේදී පසේ බුදුරජාණන් වහන්සේ පහළවන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒ ජනිත වුණු කාලයේදී මාතංග කියන පසේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑමේ පුවතක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ එක කාලයේ ජනිත වන්නේ නැහැ. උත්තරපස්සයේ නාගදීප විහාරයේ, උත්තරපස්ස කියලා කියන්නේ උතුරු ප්‍රදේශය. උත්තරපස්සේ නාග විහාරයේ තිස්ස කියලා සාමණේරයන් වහන්සේ නමක් පින්කම් කරලා කුසල් දහම් සිද්ධ කරලා උන්වහන්සේ අපවත් වෙලා ඒ නාගදීපයේම නුග ගහක පොළොවාසී දෙවියෙක් වෙලා උපදිනවා. ඒ දෙවියාගේ නම තිස්ස.
නාගදීපයේ හිටිය නකදිවේ වාසය කියලා නකදිවහි වාසය කළ ඒ තෙරුන් වහන්සේ තිස්ස නමින් පොළොවාසී දෙවියෙක් වෙලා උපදිනවා යලිත් යාපනයේම. ඉතින් මේ පුවත් බෞද්ධ ලෝකයට ඊටාම වැදගත් තොරතුරු. මුළු මහත් යාපනයේ ප්‍රදේශයේම බෞද්ධයන්ගෙන් භික්ෂූන්ගෙන් දන් දුන් දායිකාවන්ගෙන් දන් දුන් උපාසක මහත්තුරුන්ගෙන් පිරී පැවති ස්වර්ණමය ඉතිහාසයක් බෞද්ධ ලෝකයට තිබුණා. යාපනයේ හිටිය භික්ෂුන් වහන්සේලා දෙනමක් උන්වහන්සේලා දෙනම සිල් රැකලා භාවනා කරලා ලැබුණු පිණ්ඩපාතේ බෙදා හදාගෙන දීලා වළඳලා ඒක නමක් දෙවියෙක් වුණා යාපනයේ. අනිත් භික්ෂුන් වහන්සේ මේ දෙවියෙක් වුණා රිටිගල. අරිට්ඨ පබ්බතේ වසන දෙවියෙක් නාගදීපයේ රාජායතන චේතිය වැඳීමට යනවා. අර එක භික්ෂුවක් අපවත් වෙලා රිටිගල උපදිනවා. රිටිගල ඉපදිලා දෙවියෙක් විදියටයි උපදින්නේ. ඉපදිලා රාජායතන චෛත්‍ය වැඳීමට නාගදීපයට යනවා. දිව්‍ය පුත්‍රයාගේ සම්පත් දැක දෙදෙනා දන් දුන් බව මෙහිදී විස්තර කරනවා. රිටිගල ඉපදුණු දෙවියා මහා සුමන මේ දිව්‍ය පුත්‍රයා නාගදීපයට ගිහිල්ලා දකිනවා තිස්ස සාමණේරයන් දෙවියෙක් වෙලා ඉපදුන උන්වහන්සේ දකිනවා. මේ දෙවියා රිටිගල ඉපදිලා මේ චෛත්‍ය වඳින්න නාගදීපයට ගිහිල්ලා දෙදෙනා අතර අතීත පුවත් කතා බහට ලක් වෙනවා. අකිත්ති නමින් අපේ බෝසතාණන් වහන්සේ බෝසත් කාලේ බුදු වෙන්නට ඊටාම අතීතයේ නාගදීපයේ වැඩ සිටිය බව කතා පොතක් මෙහි සඳහන් වෙනවා. නාගදීපය අනුරාධපුරයේ වගේම හෝ ඊටත් වඩා වැඩි ඉතිහාසයක් කිව්වොත් එහෙම ඉතිහාසයේ මහානීය අගයක් නකදිව හෙවත් නකදිව කියලා කියන්නේ පාලියෙන් නාගදීපය කියන සිංහලයාගේ බෞද්ධයාගේ නිජබිමට එබඳු අයිතියක් තියෙනවා. ඒ නාගදීපයේ සිට කැලණිය දක්වා වෙලෙන්දු ගමන් කරලා තියෙනවා. අතීත භවයක බෝධිසත්වයෝ නාගදීපයේ ගුරුළු රාජයෙක්ව වැඩ සිටියා. බර්ණස් නුවර ඉඳලා තඹතාණ්ඩ කියන රජු හමුවීමට සිරිතක් වශයෙන් දඹදිවට වැඩම කරලා තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ. ඉතින් මේ අතිනුත් නාගදීපය අපිට විශේෂ ස්ථානයක් ගන්නවා. බෝසතාණන් වහන්සේ බෝසත් කාලේ එහි ඉපදිලා සිටි බවට පොතක් තමයි මේ ජාතක පොතේ තමයි සඳහන් වන්නේ. වලාහක ජාතකය. දුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මිත්‍යා දෘෂ්ටිය බැහැර කළ යුතු දෙයක්. මේකෙන් එහෙම අදහසක් කියවෙන්නේ නැහැ. ලංකාවේ වැඩ සිටින සහ සියලු ධාතුන් වහන්සේලා අනුරාධපුර මහා විහාරයේ ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ ළඟට වැඩම කරලා එහි වැඩ ඉඳලා ඊළඟට නාගදීපයේ රාජායතන චෛත්‍යයට වැඩම කරනවා. ඉන් පසුව තමයි මහා බෝධියට කියන්නේ උතුරු ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ බුදු වුණු ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට වැඩම කරන්නේ. ඉතින් මේ අතිනුත් නාගදීපයේ හෙවත් යාපනයේ අපිට විශේෂ ස්ථානයක් වෙනවා. චූලාභයේ තෙරුන් වහන්සේ 500ක් භික්ෂූන් වහන්සේලා සමග නාගදීපයේ වැඳීමට වැඩම කරනවා. අතරමඟදී මිනිස්සු දන් දෙනවා. චූලාභයේ තෙරුන් වහන්සේ 500ක් භික්ෂූන් සමග තමයි වැඩම කරන්නේ. එක ගමකදී භික්ෂුන් වහන්සේගෙන්
විමසා සිටිනවා. නාගදීපයට ගිය බව නැවත විමසුවට පස්සේදී නාගදීපයට වැඩම කරලා එහිදී දාණයට මාළු ලැබුණු බව සඳහන් වෙනවා. දාණයට මාළු ලැබුණු බව සඳහන් වෙනවා. බැමිණිතියා ඒ දුර්භික්ෂයේදී භික්ෂුන් වහන්සේලා නාගදීපයට වැඩම කරලා දඹකොළ පටුනේදී මහල් 3ක පහුරක් බැඳගෙන දඹදිවට වඩිනවා. අවුරුදු 12ක් පැවති ඒ බැමිණිතියා සායේදී ඒ බැමිණිතියා දුර්භික්ෂයේදී තට්ටු 3ක පාරුවක් බැඳගෙන භික්ෂුන් වහන්සේලා දඹදිවට වැඩම කළ බව මේ කතා පුවතේ සඳහන් වෙනවා. තිස්ස කියන භික්ෂුන් වහන්සේ දඹකොළ පටුනේ චෛත්‍ය මළුව අමදිමින් තිස්ස තෙරුන් වහන්සේ නැවකින් බැහැලා සෑමලුවට පැමිණියා. යෝනක දේශයෙන් භික්ෂුන් වහන්සේලා 4 නමක් මේ ස්ථානෙට වැඩම කළා. මේ ස්ථානෙට කියලා කියන්නේ දඹකොළ පටුනට. දුටුගැමුණු රජුරවන්ට අයත් විනෝද උයනක් නාගදීපේ පැවතුණා. දුටුගැමුණු රජුරවන්ට අයිති විනෝද උයනක් මෙහි පැවතුණා. ඉතින් මේ කරුණු සලකා බැලීමේදී උතුරේ තියෙන විහෙර විහාර බෞද්ධයන්ට අයිති නැහැ, සිංහලයන්ට අයිති නැහැ කියන්නේ උග්‍ර පාපී ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශයක්. තිස්ස විහාරයට එක් අවස්ථාවක අක්කර 200ක් අයත්ව තිබුණා. තවත් අවස්ථාවක අක්කර 70ක් අයත්ව තිබුණා. තවත් අවස්ථාවක අක්කර 14ක් අයත්ව තිබුණා. ඉතින් මෙහෙම උරුමයක් තියෙන මේ විහෙර විහාර මේ භූමිය ආරක්ෂා කිරීම අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ඔබ සමගේම සිංහල බෞද්ධ අබෞද්ධ සමගේම යුතුයකම වගකීම වෙනවා. ඉතින් අපට දෙමළ ජනතාවට, ඉස්ලාම ජනතාවට, සිංහල ජනතාවට සමගියෙන් වාසය කරන්න ජීවත් වෙන්නට පුළුවන්. ජාතිවාදය ආගම්වාදය නිසා ආයුධ මුදලාලිලා ලාභ ලබනවා. ජාතිවාදයේ ආගම්වාදය නිසා පාඩු ලබන්නේ ආර්ථික වශයෙන් පිරිහෙන්නේ යුදමය ත්‍රස්තවාදී ක්‍රියා නිසා විනාශයටපත් වෙන්නේ සිංහල දෙමළ ඉස්ලාම් කියන අපි. ඉතින් ඒ නිසා ජාතිවාදයේ පරාජය වේවා, බෙදුම්වාදයේ පරාජය වේවා, සාමය ජනිත වේවා, සැමට එකසේ උතුරේත් දකුණේත් ජීවත් වෙන්නට, උස්ම ගන්නට, ආගම අදහන්නට, වෙළඳාම් කරන්නට, ගෙවල් හදන්නට, අධ්‍යාපනය ලබන්නට, සෞඛ්‍ය පහසුකම් ලබන්නට, පරිසරය එම වාසනාව සදාකල් පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ප්‍රාර්ථනාව එසේ වේවා. දකුණේ කෝවිල් පල්ලි හදන්නාseම උතුරේ විහෙර විහාර ගොඩනගන්නට සිංහලයන්ට ජීවත් වෙන්න දොර විවර වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.